3x වර්ගය ධන 2x ඍණ 1හි x සාධකයක් x ධන 1 වේ. අනිත් සාධකය සොයන්න. 3x වර්ගය හැදෙනකොට මෙතන එක සාධකයක් දීලා තියෙනවා x කියලා. එතකොට x වැඩි කිරීම 3x තමයි 3x වර්ගය හැදෙන්නේ. එහෙනම් අපිට අනිත් සාධකයේ අගේ එක අගයක් ලැබිලා තිනවා. x ධන 1 තමයි දීලා තියෙන සාධකය. අනිත් සාධකය අපි දැන් හොයාගත්තා 3x. ඊළඟට මෙතනට එන අනිත් ගාන තමයි අපි හොයාගන්න ඕන කීයද ගානෙනි කියලා. මේ ගාන අපිට හොයාගන්න පුළුවන් මේ 3යි මේ ඍණ 1යි වැඩි කරාම අපිට හම්බෙනවා උත්තරේ ඍණ 3ක්. ඒතොර ඍණ 3 සාධක බලනවා අපිට මේ 2x හැදෙනවා. හරිද? ඒතොර අපිට 3 ඍණ 3 සාධක 2 හැදෙන්න නම් ඍණ 3 වරක් මෙතන ධන 1 තියෙන හින්දා ධන 1. එතකොට මෙතන මේ ඍණ 3නේ තියෙන. එතකොට ඍණ 3 අපි බෙදන්න ඕනේ මෙතන සාධකයේ දානකොට. මොකද මෙතන සාධකයේ 3 නිසා 3ෙන් බෙදනවා. මෙතනට එනවා ඍණ 1. මේ ඍණ 1 තමයි මෙතන සාධකයේ විදිහට ලියන්නේ. අනිත් සාධකය තමයි 3x ඍණ 1.